සුබ දවසක් වේවා. මම කණ්ඩලම PHI අජිත් වනසිංහ. මම මේ සූදානම් වන්නේ නව යොවුන් දරුවන්ගේ පාසල්වල නව යොවුන් දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව පොඩි දේශනයක් කරන්න. ඒ දේශනේ පෙර සූදානමක් තමයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම මේ දේශනේ පෙර සූදානමක්. ඒකට ඔබට පුළුවන් මේ දේශනය හොඳයි නම් ඒ පිළිබඳව අදහස් දක්වන්න, මේක ඉස්කෝලේ කරන්න හොඳයිද නැද්ද කියලා අදහස් දක්වන්න. මම මේ දේශනේ බලාපොරොත්තු වෙනවා පාසල් ළමයින්ට කරන්න. ඉතින් මේ දේශනේ මාතෘකාව මම දාගත්තේ ටීන් හෙල්ත් කියලා. විශේෂයෙන්ම අවුරුදු 11 සහ 19 අතර පාසල් දරුවන්ගේ සෞඛ්‍යය. ඉන්න ඔබට ගිහිල්ලා අවුරුදු 25 දක්වා දරුවන්ට මේ වීඩියෝ එක බලලා තමන්ගේ ජීවිතය හදාගන්න අදහස් ගන්න පුළුවන්. හරි. අපි බලමු මොකක්ද කියවෙන්නේ කියලා. මම ඇත්තටම කතා කරන්න වෙන්නේ මේ දේශනේ බලාපොරොත්තු වෙන්නේ සාර්ථක මිනිසෙක් කොහොමද ගොඩනගන්නේ කියලා. සාර්ථක මිනිසෙක්. ඇත්තටම ලොකු වාහනයක් තිබ්බා කියලා, ලොකු උපාධියක් තිබ්බා කියලා මිනිහෙක් සාර්ථක වෙනවා. මම නම් හිතන්නේ නැහැ. ඒව විතරක් තිබ්බොම නේ සාර්ථක වෙන්නේ නැහැ. මම සාර්ථක මිනිහෙක් මනින මිනුම්දරු කීපයක් තියෙනවා. එකක් තමයි ඔහු කාටවත් ණය වෙන්න බෑ. ඔහු කාටවත් ණය වෙන්න බෑ. දෙවෙනි එක ඔවුන්ගේ සීමාව දැනගන්න ඕනේ. ඔවුන්ගේ සීමාව ඇතුලේ තමන්ගේ අවශ්‍යතා සීමිත කරගන්න ඕනේ. ඒ සීමිත අවශ්‍යතා සපුර ගන්න තරම් මුල්‍ය ශක්තියක් වගේම ශක්තියක් ඔහුට තියෙනවා. අනිත් පහසුකම් ඔහුට තියෙනවා. ඊළඟට ඔහු සතුටින් ජීවත් වෙන්න ඕනේ. සාමයෙන් ජීවත් වෙන්න ඕනේ. තමන්ට හොඳ වැඩ කරනවා වගේම අනිත් අයට හොඳ වැඩ කරන්න ඕනේ. ඊළඟට ඔහු නිරෝගී වෙන්න ඕනේ. ලෙඩක් වුණා ඉක්මනින් රිකවරි වෙන්න ඕනේ. ඉක්මනින් සුවපත් වෙන්න ඕනේ. ඊළඟට ඔහු අවසන් වශයෙන් පරමායුෂ්මත් මුක්ති විඳින්න ඕනේ. පරමායුෂ හොයට ආසන්න අවශ්‍ය ප්‍රමාණයක් මුක්ති විඳින්න ඕනේ. මෙහෙම කෙනෙක් තමයි මම සාර්ථක මිනිහෙක් විදිහට හඳුන්වන්නේ. ඉතින් ඒ වගේ සාර්ථක මිනිහෙක් වෙන්න බලාපොරොත්තු වෙන චූටි දූ දරුවන්ට අත්තරක් වශයෙන් මම මේ දේශනේ තිරලි කරන්න කැමතියි. හොඳයි. මම මේ දේශනේ බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය පිළිබඳව කතා කරන්න. සෞඛ්‍ය කියන්නේ කුමක්ද? ඒ වගේම මම අන්තිමට බලාපොරොත්තු වෙනවා ලිංගාස් රෝග පිළිබඳව පොඩි කොටසක් කරන්න. මොකද සමාජයේ ලොකු තුලයක් යනවා ලිංගික සෞඛ්‍ය ළමයින්ට ගන්නන්න ඕනේ. ඒ පිළිබඳව පොඩ්ඩක් කියන්න ඕන ළමයින්ට කියලා මම ඒ පිළිබඳව පොඩ්ඩක් මේ දේශනට අදලත් කරා. හොඳයි. අපි ඉස්සෙල්ලා බලමු සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා. ඊට ඉස්සෙල්ලා කියන දෙයක් තියෙනවා. ඇයි අවුරුදු 5 අවුරුදු 11 25 අතර කාලයේ දරුවන්ගේ සෞඛ්‍ය මේ තරම් වැදගත් වෙන්නේ. ඒ දරුවන්ගේ සෞඛ්‍ය මේ තරම් වැදගත් වෙන්නේ ඇත්තටම ඒ දරුවෝ මේ කාලේ කරන වැඩ කටයුතු අනුව තමයි තීරණය වෙන්නේ. එයාලගේ අවුරුදු 30 40 විතර කාලේ ආ කොහොමද ගෙවන්නේ කියලා. එයාලට අවුරුදු 30න් 40න් ඔස්ටියෝපොරොසිස් හැදෙනවද? එහෙම නැත්නම් heart attack හැදෙනවද? එහෙම නැත්නම් දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් හැදෙනවද කියලා තීරණය වෙන්නේ එයාලා ගත කරන මේ කාලය අනුව තමයි. එයාලා මේ කාලය හරියට ගත කරොත් අර රෝග හැදෙන්නේ නැතුව එයාට හරි සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම එයාට අධ්‍යාපන සාර්ථක කරොත් ඒ පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන්. තව හුඟක් දේවල් තියෙනවා. ඒවා මොකක්ද කියලා හොයාගන්න. හරි. මම කියන්නේ ඔය සෞඛ්‍ය පිළිබඳව අදාළ කරුණු ටිකක් සමාජීය හැමකට අදාළ කරුණු ටිකක්. හොඳයි. අපි සෞඛ්‍ය කියන්නේ මොකක්ද ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම සෞඛ්‍ය කියන්නේ ඇත්තටම ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙලා ඉන්න එක විතරක් නෙවෙයි සම්පූර්ණ කායික මානසික සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්මට. අපි කායික යහපැවැත්ම හදාගන්නේ කොහොමද? කායික යහපැවැත්ම හදාගන්න නම් අපි ඉස්සෙල්ලාම හොඳ පෝෂණයක් ලබන්න ඕනේ. පෝෂණය ගන්නකොට මොනවද අවශ්‍යන්නේ? පෝෂණය ගන්නකොට අපි පෝෂණය ගැන කියනකොට අපි ගන්න ඕන තුලිත ආහාර වේලා. තුලිත ආහාර වේලේ මොකක්ද තියෙන්න ඕනේ? තුලිත ආහාර වේලේ තියෙන්න ඕනේ කාබෝහයිඩ්‍රේට් තියෙන්න ඕනේ, කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨය, මේදය තියෙන්න ඕනේ, ප්‍රෝටීන තියෙන්න ඕනේ, විටමින් සහ ಖನಿಜ ලවණ තියෙන්න ඕනේ, ජලය තියෙන්න ඕනේ, කිඳි තියෙන්න ඕනේ. ඒකෙන් පිටි තියෙන්න ඕනේ ශක්තිය ගන්න. තෙල් තියෙන්න ඕනේ ශක්තිය ගන්න. විටමින් සහ ಖනිජ ලවණ ලැබෙන්නේ අපේ පළතුරු වලින් ඒවා තියෙන්න ඕනේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න. විශේෂයෙන්ම මම මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රෝටීන ගැන. ප්‍රෝටීන මොකටද අපිට වැදගත් වෙන්නේ? ප්‍රෝටීන වැදගත් වෙන්නේ විශේෂයෙන්ම දේහ වර්ධනයට කියලා තමයි කියන්නේ. දේහ වර්ධනය විතරක් නෙමෙයි අපේ ශරීරයේ බොහෝ ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙන්නේ හෝමෝන හරහා. මේ හෝමෝන නිෂ්පාදනයට ප්‍රෝටීන අවශ්‍යයි. එන්සයිම් නිෂ්පාදනයට ප්‍රෝටීන අවශ්‍යයි. හෝමෝන නිෂ්පාදනයට අවශ්‍යයි, එන්සයිම් නිෂ්පාදනයට අවශ්‍යයි. ඉතින් ජෛව රසායනික ප්‍රතික්‍රියා රාශියකට මේ ප්‍රෝටීන කියන දේවල් අවශ්‍යයි. ඒ නිසා ප්‍රෝටීන නැත්නම් කොහොම ශරීරයේ ඒ වැඩ කටයුතු කරගන්න. ඉතින් ඒ නිසා ප්‍රෝටීන අනුභවය
අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන්ම පොඩි කාලේ වගේම පොඩි කාලේ දර වේගයෙන් වැඩි නිසා ප්‍රෝටීන් අවශ්‍යයි. වයසට ගියාම ඒ ප්‍රෝටීන් අවශ්‍යයි. වයසට ගියාම ශරීරයේ ශක්තිය විශේෂයෙන් කරන හැම යට තියෙන ප්‍රෝටීන් ස්ථිත දී කරනවා. එතකොට එම් ප්‍රෝටීන් එයාලා ගත්තේ නැත්නම් හැම ඉක්මනට රැලි වලට ඉක්මනට වයසට යනවා. නිසා වයසට ගියාම ප්‍රෝටීන් අවශ්‍යයි. තරුණ කාලෙත් ප්‍රෝටීන් අවශ්‍යයි. ඒ නිසා හැමදාම ප්‍රෝටීන් අවශ්‍යයි. අපිට ප්‍රෝටීන් ගන්න පුළුවන් ලේසිම ක්‍රමය මාත්‍ර බෙදෙන විදියට ප්‍රෝටීන් ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි සමහරගේ ශාකමය ප්‍රෝටීන් ගන්න පුළුවන් කියලා. ඒකත් වරදක් නැහැ. නමුත් ලේසි සහ ඇඟට උරා ගන්න පුළුවන් පහසුම ආකාරය තමයි සත්වමය ප්‍රෝටීන. බොහෝ අය අපේ ලංකාව ගත්තාම ලංකාවේ සත්වමය ප්‍රෝටීන ගැන ලොකු අර්බුදයක් තියෙනවා. ආගමත් එක්ක. බෞද්ධ ආගම වැඩිපුර ඉන්නේ. බෞද්ධ ආගමකට ගහපු විදිහට ඉංග්‍රීසියෙන් ගහපු ලොකුම පහර තමයි හක්කේ බුදුරැස් බොක්කේ දරමස් කියන පහර. මේකට මොකක් අය අහු වුණා. ඒකෙන් විවිධාකාර මත කරා. ඇයි හක්කේ බුදුරැස් තිබ්බේ බොක්කේ දරමස් තිබ්බේ කියලා බොහෝ අය දන්නේ නැහැ. ඇත්තටම බුදුහාමුදුරුවෝ මස් වැළඳුවා. මම නම් කියන්නේ ඔව් බුදුහාමුදුරුවෝ මස් වැළඳුවා. ඒකට ප්‍රධාන හේතුව මෙන්න මේකයි. සතෙක් මැරෙන්නේ මොකටද? සතෙක් මැරෙන්න හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අයස්ථාකේ කර්මය. යම්කිසි කර්මයක් කරා නම් වෙන ක්‍රියාත්මක වෙන සතෙක් කෑවනම් අපි කෑවනම් වෙන සතෙක් අපිට වෙන සතෙක් මස් කන්න හම්බ වෙනවා. මේක කෑවේ නැත්නම් කොහොමද ඒ කර්මය ගෙවෙන්නේ? කර්මය ගෙවෙන්න නම් මස් අනුභව කරන්න ඕන. තව එකක් තමයි බුද්ධ බෝධිසත්වදරයෝ උතුම් තත්වවලට එන්න පෙරම් පුරණය මස් දන් දෙන්න ඉපදෙනවා. ඉතින් එයාලා මස් දන් දෙන්න ඉපදෙන්නේ මස් දුන්නේ නැත්නම් දන් දුන්නාට පස්සේ එයාලා අනුභව කරේ නැත්නම් කොහොමද පාරමිතාව සම්පූර්ණ වෙන්නේ? ඉතින් පාරමිතාව සම්පූර්ණ වෙන්න කර්මය ගෙවෙන්නත් මස් අනුභව කරන්න ඕනේ. ඒ නිසා මම කියන්නේ බෞද්ධ දරුවන්ට විශේෂයෙන්ම මස් අනුභවයට ඔබ බය විය යුතු නැහැ. මස් අනුභව කරන්න ඔබ ඒකෙන් ඔබට ලොකු වාසසහගත බවක් ලැබෙනවා. හැබැයි ඔබ මස් සතුන් මර යන්න එපා. මොකද සතුන් මරන්නේ ඊටම කර්මානුරූපව හැඩගැහිච්ච පිරිස කොටසක්. එවුන්ස් බලන්න ඔබ සාමාන්‍ය බැල උපේක්ෂා සහගතව බලන්න ඔවුන්ට විහිළු කරන්න එපා. ඔවුන්ට අවචනා කරන්න එපා. එනෝන් දෙන මස් අනුභව කරන්න උන්ට මිලදී ගන්න අරගෙන මස් අනුභව කරන්න. ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කරපුවා. ඔවුන්ට ධෛර්යයෙන් ලැබිලා තියෙන රාජකාරිය කරන්න. එනම ඔබට අවශ්‍ය ආහාරය ඔබ සපයා ගන්න. ඊළඟට අර අපේ ආගමේ ස්නාන එක අපේ අතිථි වීරවරයෙකුට අලගාරක ධර්මවලතුමාක. ඇත්තටම අලගාරක ධර්මවලතුමාක ගව මස් කන්න එපා කියලා. ඇයි ගව මස් කන්න එපා කිව්වේ? ගව මස් කන්න එපා කිව්වේ මෙන්න මේ හේතුව නිසා. ගවයා කියන්නේ අපිට මුවක් උදව් කරපු සතෙක්. ඒ නිසා උදව් කරපු සතෙක් මරාන කන එක කලෙගුණ දන්න ජාතියක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා ඒක පිළිබඳව වෙනම කතා කළ යුතු දෙයක්. නමුත් අද තත්ත්වයට හුඟක් වෙනස්. අතීතයේ තමයි ගවයා අපිට හුඟක් උදව් කරේ. දැන් අද බොහෝ විට ගවයන් කරන ට්‍රැක්ටර් වලින් කරන්නේ. ඒ නිසා සමාජ කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව පොඩක් හොයලා බලලා Tamanට හරි කියලා හිතන දේ තීරණය කරන්න. එතකොට තව කෙනෙක් කියයි එහෙනම් ගවයා කොච්චර ශක්තිමත් සතෙක්ද? ඇයි තනකොළ කන්නේ? ගවයා තනකොළ විතරයි කන්නේ. ඇයි අපිට තනකොළ කන්න බැරි කියලා. ඒකට හේතුව මේකයි. ගවයා තනකොළ කෑවට ගවයාගේ ආමාශය ඇදලා තියෙන තනකොළ දීර්ණය කරන්න පුළුවන් විදිය. ගවයාගේ ආමාශයේ තියෙන රුමාන්තය කියලා කොටසක්. ඒ රුමාන්තයේ කොටසේ ඉන්නවා සෙලියුලෝස් කියන ආහාර කොටස දීර්ණය කරන්න අවශ්‍ය සෙලියුලේස් කියන බැට්. එන්සයිම් නිෂ්පාදනය කරන බැක්ටීරියා විශේෂයක්. ඔය බැක්ටීරියා විශේෂය සෙලියුලේස් ස්ට්‍රාවය කරලා සෙලියුලෝස් දීර්ණය කරාට පස්සේ එයා ඒ බැක්ටීරියා ආහාර කරගෙන ගවයා ජීවත් වෙනවා. ඒක තමයි ගවයා ජීවත් වෙන්නේ. ඉතින් පස්සේ ගවයා ගැන බලන විදිය ඔබ වෙනස් වෙයි. ඉතින් ওই විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මස් මාංශ අනුභවයට බය වෙන්න එපා. මස් අනුභව කරන්න. අනිත් එක ඔබ කුඩා මාළු අනුභව කළ යුතුයි. කුඩා මාළු ආල්මස් වගේ මාළු කෑවේ නැත්නම් බිත්තර වගේ දේවල් කෑවේ නැත්නම් ඔබට කැල්සියම් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඔබ විශේෂයෙන්ම අවුරුදු 11 25 අතර කාලය තුල ඔබ ගන්න කැල්සියම් ප්‍රමාණය ඔබේ අස්ථි වල තැන්පත් වෙනවා. එහෙම තැන්පත් වෙලා ස්ටෝරේජ් එකක් ගොඩනගෙනවා. ඒක තමයි ඔබ ඉදිරි ජීවිත කාලය පුරාම පාවිච්චි කරන්න. ඔබ අවුරුදු 50න් ඔබට ඔස්ටියෝපොරොසිස් අවුරුදු 50න් කැල්සියම් ගන්න උත්සාහ කරාට ඒක සාර්ථක වෙන්නේ නැහැ ඇත්තට. නමුත් වඩා හොඳ අවුරුදු 25 අවුරුදු 11 අතර කාලයේදී හොඳට කැල්සියම් අනුභව කරන එක. ඒ වගේ ආහාරය ගැන දැනගත යුතු කරුණු බොහෝමයක් තියෙනවා. ඉතින් ඔය විදිහට තුනිත ආහාරයක් ගන්න ඕන ඔබ කායික හැප හදා ගන්න පළවෙනි. ඊළඟට ඔබ හොඳට ජලය පානය කළ යුතුයි. මොකද වතුර තමයි ජීවිතයේ අතුර කියන්නේ. ජෛව රසායනික ප්‍රතික්‍රියා රාශියකට මාධ්‍ය සපයන ජලය.
නිසා ඔබ හොඳින් ජලය පානය කළ යුතුයි. ඊළඟට ඔබ හොඳ නිින්දක් ලබා ගන්න ඕනේ. හොඳට නිින්ද ලබා ගත්තේ නැත්නම් ඔබට නිින්ද වැඩ කටයුතු කරන්න බෑ. මොකද නිින්දෙදි තමයි හුඟක් දේවල් අපව සයිලර් රිකවරි වෙන්නේ, ඒවා දේවල් වෙන්නේ. නිින්දෙදි හුඟක් දේවල් සිද්ධ වෙනවා. මේ සමාසයේ නිවිලා අපිට යම් ප්‍රබෝධයක් ලැබෙන නිින්දේ. අවසානයේ අවදිනවා තමයි ප්‍රබෝධයක් ලැබෙන. එතකොට හොඳ නිින්දක් පැය 8ක 8මාරක 9ක නිින්දක් ඔබ ලබා ගත යුතුයි. අනිත් එක තමයි ඔබට අවශ්‍ය ජලය ප්‍රමාණය කොහොමද ඔබ පානය කළ ජලය ප්‍රමාණය ඔබ හරියට දැනගන්නේ කොහොමද? ඔබ දැනගන්නේ මෙහෙමයි. ඔබේ බර බෙදන්න 30 කිලෝග්‍රෑම් 30ක් ඔබ බරයි නම් ඔබට අවශ්‍ය වතුර ප්‍රමාණය ලීටර 1යි. 30 මිලිමීටර එකයි. ඒ කියන්නේ ලීටර 1ක් ඔබ බොන්න ඕන දවස් පුරාම වීදී යන ආකාරයට. ඔබ කිලෝග්‍රෑම් 60ක් බරයි නම් ඔබ ලීටර 2ක් බොන්න ඕන ජලය. ඒ විදිහට වතුර බොන්න හොඳට. ඊළඟට ඔබ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන්න ඕන. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන්න කියන්නේ ඇයි මම? මත්ද්‍රව්‍ය වල එක ප්‍රතිඵල තියෙනවා කියලා. සමහර එක දේවල් කියනවා. සමහර කාල්සියම් මතා ගන්න එක දේවල් කියනවා. නමුත් මත්ද්‍රව්‍ය වල ප්‍රධාන අහිතකර බලපෑම් දෙකක් තියෙනවා. එකක් තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඇබ්බැහි වුණොත් ඒක විශාල හානියක් වෙනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය හොඳ නැහැ. අනිත් එක තමයි මත්ද්‍රව්‍ය ගත්තාම අසාමාන්‍ය ආසාවන් පහළ වෙනවා. ඉතින් අසාමාන්‍ය ආසාවන් පහළ වෙන ඇබ්බැහි වෙන දෙයකට අයිති ඔබ පෙළවෙන්නේ. නිසා මත්ද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න කියලා මම ඔබ ඉල්ලනවා. ඔබට සමහර කියන්න පුළුවන් ඇල්කොහොල් ශරීරයට අවශ්‍යයි කියලා. ශරීරයට අවශ්‍ය නම් බෙහෙත් විදිහට ලබා ගන්න ඇල්කොහොල්. සාමාන්‍ය බෝතල් ගණන් ලීටර ගණන් ඇල්කොහොල් බොන්න අවශ්‍ය නැහැ. ඉච්ඡ ප්‍රමාණයක් නම් හිතන්නේ නැහැ ශරීරයට අවශ්‍ය වෙයි කියලා. ඉතින් මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙලා නිින්දක් ලබාගෙන ලෙඩක් හැදෙනවම බෙහෙත් අරගෙන ඊළඟ හොඳ ව්‍යායාමයක් කරලා ඔබට කායික යහපැවැත්ම හදාගන්න පුළුවන්. කායික යහපැවැත්ම හදාගත්තට පස්සේ අපිට හිතන්න මානසික යහපැවැත්ම ගැන. මානසික යහපැවැත්ම හොඳට නැත්නම් ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. විශේෂයෙන්ම මනස සඳහා පාඩම් අපි සිතුවිලි යනවා. අපේ සිතුවිලි හොඳ නැත්නම් අපිට ලෙඩ හැදෙනවා. මානසික ලෙඩ. අපි මානසික යහපැවැත්ම මොකද හොඳට තියාගන්න. මානසික යහපැවැත්ම හොඳට තියාගන්න පුළුවන් විනෝදාංශකයේදීලා භාවනා කරලා අපිට හොඳට මානසික යහපැවැත්ම තියාගන්න පුළුවන්. අපිට හැදෙන මානසික යහපැවැත්ම නැති වුණොත් මොනවද අපිට හැදෙන ලෙඩ? ලෙඩ වර්ග ප්‍රධාන ලෙඩ වර්ග 4ක් තියෙනවා. අනිත් ලෙඩ ඔක්කොම මේ හතරෙන් සංකලනයක් තමයි අපි දකින්නේ. ඒක මොකද ඒ ප්‍රධාන ලෙඩ වර්ග 4. එක තමයි බයට වඩා බය. බයට වඩා බය වුණොත් ඇන්සයිටි. කාන්සාව කියලා ලෙඩක් හැදෙනවා. බයට වඩා බය වෙන්නේ කාය නිසා. අනිත් එක දෙයක් ගැන සැකයෙන් සිටීම. මොනටද දෙයක් ගැන සැකයෙන් හිටපුවා මේ සැකේ වැඩි වෙලා ස්කිසෝෆ්‍රීනියා කියලා ලෙඩක් හැදෙනවා. බින්නෝන් මාදේ. අනිත් එක දෙයක එල්බගෙන ඉඳලා ඒක නැති වෙච්චාම ડિප්‍රෙස් වෙනවා. එමෙ ડિප්‍රෙස් වෙච්ච අය තමයි යාලගේ ලොජිකල් තින්කින් තාරකයක් කියලා නැති වෙලා කියලා බොහෝ විට සියදිවි හානි කර ගන්නවා. ඊළඟට අනිත් එක තමයි හේතුවක් නැතුව දුක් වෙන්න හේතුවක් නැතුව සතුට වෙන්න ගියාම මේනියාම කියලා ලෙඩක් හැදෙනවා. ඉතින් ඔය ඔක්කොම අනිත් ලෙඩ ඔක්කොම සංකල්පයක් විදිහට තියෙන්න පුළුවන්. ඉතින් මේ වැදගත් දේ තමයි මේ මානසික ලෙඩවලට බෙහෙත් තියෙනවා. ඔබ විනෝදාංශිකය දෙනවා නම් සරලව ජීවිතය ගෙවනවා නම් ව්‍යායාම කරනවා නම් භාවනා කරන්න හුරු වෙනවා නම් මේ මානසික යහපැවැත්ම මොනවද දාන්න පුළුවන්. භාවනාව ගැන කියනකොට මොකක්ද හිතන්නේ? දැනකට ගිහින් ඉඳගෙන එක දුපේ අධ්‍යාපන බලන්න ඉන්නේ භාවනාව කියන්නේ නෑ. භාවනාව කියන්නේ ඉතා පුළුල් මාතෘකාවක්. භාවනාව කියන ආකාර දෙක අපේ බුදුහම ඉස්සර වෙන ආකාරයට භාවනාව ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සමත භාවනාව. සමත භාවනාව කියන්නේ දෙයක් ගැන හිත එකක කරන එක. අපිට මේක ලෞකිකවත් කරන්න පුළුවන් ලෝකෝත්තරවත් කරන්න පුළුවන්. ලෞකිකව කරන්නේ කොහොමද? මෝල් ටැංකියක් තියාගෙන අනිත් එක කරගන්න පුළුවන්. ඒකට අපිට මෝල රෝග හැදෙන්නේ නැහැ. මෝල රෝග හැදෙන්නේ නැහැ. බොහෝ විට සිතන්පත් වෙනවා. කුරුළු රෑනක් නියමන දිහා බලලා මුදු වෙරළක් දිහා බලලා අපිට එක කරන්න පුළුවන්. ලෝකෝත්තරව කරන්නේ පරලෝක බලපන් බුද්ධ අනුස්මතිය ආනාපාන සතිය වගේ දේවල් කරලා ඔයාලට පරලෝක දිස්ස බලන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකෙ මේ ජීවිතෙත් බලන්න පුළුවන්. නමුත් පරලෝක බලන්නත් පුළුවන්. අනිත් එක තමයි විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව කියන්නේ මොකක්ද? සිතින් විමසා බැලීම. සිතින් විමසා බලන්නේ කොහොමද? දෙයක් සිදු වුණොත් ඇයි ඒ දේ සිදු වුනේ? මොකක්ද ඒකට හේතුව? එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය මොකක්ද? ඒක නොවෙන්න එක මොනවද කරන්න ඕනේ? ඒ වගේ භාවනා කරලා තමයි මේ ලෝකේ මේ තරම් දියුණු වෙලා තියෙන්නේ. ඕවිල් රයිට් ෆීඩ්බැක් රයිට් කියලා දෙන්නේ හිටිය. එයාලා කුරුල්ල පියාඹන දිහා බලන්න හිටිය. කුරුල්ල කොහොමද පියාඹන්නේ? හිතුවා කල්පනා කරා ඇයි අපිට බැරි? මොකද්ද කරන්න ඕනේ? අන්තිමට ගුවන් යානේ හැදුවා. වොට්සන් කියලා කෙනෙක් හිටියා. කුස්සිය නියමට දැක්කක් කේස්ලෙ මුඩු උඩ යනවා. කොහොමද පහළ යන්නේ? එයා අන්තිමට හැදුවා වාස්ප් එන්ජිම. බුදුහාමුදුරුවෝ මොකක්ද හොයාගත්තේ?
ඇයි දුක? මොකක්ද මේ ජීවිතේ මොකක්ද? ඇයි මැරෙන්නේ? ඇයි වයසට යන්නේ? අන්තිමට උන්වහන්සේලාට චතුරාර්ය සත්‍ය නිර්වාණය. ඉතින් මේ ඔක්කොම එකම මාර්ගයකට දේවල්. ඒ නිසා භාවනා කරන්න, විනෝදාංශකයේ දෙන්න, මානසික රෝග ඇතිවෙන ප්‍රතිකාර ගන්න, ඒ අනුවට මානසික යහපත් හදා ගන්න පුළුවන්. ඔබේ මානසික යහපත් හොදවනාට පස්සේ ඔබට පුළුවන් සමාජීය යහපත් ගැන හිතන්න. සමාජීය යහපත් කියන්නේ මොකක්ද? සමාජයේ කිසිම පුද්ගලයෙකු සමග ගැටුම් ඇති නොකර ගනිමින්. ගැටුමක් ඇති වෙන්න හේතුවක් වුණොත් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගනිමින්. සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න බැරි වුණොත් කැපකිරීම කරන්න හැක් වෙනවා. එහෙනම් කැපකිරීමක් කරන්න උනොත් කැපකිරීම කරන පළවෙනි පුද්ගලයා තමන් වෙන්න ඕන. මොකද එතකොට ඒ කැපකිරීමේ ඉහළ ප්‍රතිඵල ලැබෙනවා. තමන්ට. ඒ නිසා යුද කිරීම කොහෙත් අනුමත කරන්න බෑ අපිට. යහපත් සමාජයකට සමාජීය හැපැත්ම තියෙන සමාජයකට. ඉතින් මේ පිළිබඳව අපිට හොඳ අත්දැකීම් තියෙනවා. මිනිස්සු ප්‍රතික්ෂේප කිරීම නිසා යුද්ධය ඇති වෙච්ච හැටි. ඒ නිසා සමාජීය හැපැත්ම තියාගන්න නම් කිසිම මිනිහෙකු ප්‍රතික්ෂේප කරන්න හොඳ නෑ. හොඳ වැඩ අපි අගය කරන්න ඕන. නරක වැඩ ප්‍රතික්ෂේප කරමින් අපි සමාජීය හැපැත්ම හදා ගන්න ඕන. ඒ අනුව අපේ රටේ මොකක්ද වුනේ? මිනිස්සු ප්‍රතික්ෂේප කරේ කොහොමද? ඔයාලා දන්නවා 80 ගණන් වල අපේ රටේ උතුරේ සංචාරය කරපු හමුදාවේ සොල්දාදු පිරිසක් දෙමළ නැහැදිස්ථාන පිරිසක් විතර මරලා දැම්මා. ඊට පස්සේ මලමිනිට ගෙනාව කොළඹට ගෙනාවට පස්සේ බුමු දාන කරන අවස්ථාවේ කොළඹ මිනිස්සු එකතු වෙලා තොපි තමා මේ දෙමළ මිනිස්සුගේ ගෙවල් වලට කල් ගහලා විනාශ කරනවා. ඉතින් කෝලාහලයක් ඇති වුණා. ඒක දුර දිග ගියා. අන්තිමට යාපනයේ පුස්තකාලයකින් තිබ්බා. අන්තිමට අවුරුදු 30ක් යුද්ධ කරලා ඒක දෙන්න නතර වුණා. ලෝකෙ තත්ත්වය මොකක්ද? ලෝකෙ හිටිය හිට්ලර් කියලා මිනිහේ ඒ මනුස්සයා කරේ මොකක්ද? ෆැසිස්ට් වාදය කියලා වාදයක් හදාගෙන Tamanta විරුද්ධ වන හැම දිනම මරා දැමිය යුතුයි කියලා පෝලන්තේ කියලා පොඩ රටක් අල්ලගෙන අන්තිමට මුළු ලෝකෙම අල්ලගත්තා. ලෝකෙ රටවල් දෙකට බෙදුණා. සතුරු හමුදා කියලා ගහගත්තා. අන්තිමට ජපානයේ හිරෝසිමා නාගසාකි කියන නගර දෙකට බෝම්බ දාලා මේක තාම ඉතින් අවසන් වුණා. ඒකට ප්‍රතිඵල දරක් විදිනවා. දැන් අර වර්තමානයේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා යුද කිරීම කුසීත් මානුවන් කරන්නේ නැහැ. සමාජීය හපරාත්මක ඇති දේශයකට ලෝකයකට යුද කිරීම වගේ සම්පත් විනාශ වෙනවා. මිනිසුන්ට තමන් මේ ලෞකික ජීවිතේ සතුට ලබන්න බැරුව යනවා. ඒ නිසා යුද්ධය ප්‍රතික්ෂේප කළ යුතුයි. අර කියමනක් තියෙනවා අවිගත්තෝ අවියෙන්ම නැසති කියලා. ඉතින් ඔය ක්‍රමයෙන් සමාජයේ යහපැවැත්ම හදාගත්තට පස්සේ අපිට ආසන්න හිතන්න පුළුවන් අධ්‍යාත්මික යහපැවැත්ම ගැන. අධ්‍යාත්මික කියන්නේ මොකක්ද? තමන්ගේ හැඟීම් එක්ක ගනුදෙනු කිරීම. ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය වගේ ඒවා පැතිරීම. ලෝකේ මේ අධ්‍යාත්මයත් එක්ක ආධ්‍යාත්මික කරුණුත් එක්ක දියුණු ආගම් කියලා කොටසක්. ඒ හැම ආගමකම සත්‍යයක් තියෙනවා. බුදුදහමේ හොයාගත්ත මොකක්ද කියලා මම ඉස්සෙල්ලා කිව්වා. බුදුදහම හොයාගත්තේ ඇයි උපදින්නේ, ඇයි මැරෙන්නේ, මොකක්ද දුක, දුකට හේතුව, නිර්වාණය, ආර්ය අෂ්ටාංග මාර්ගය වගේ දේවල් බුදුදහම හොයාගත්තා. ඒවා සත්‍යයි. හේතුඵල ධර්මයක් බුදුදහම හොයාගත්තා. අනිත් ආගම කොහොමද? අනිත් ආගම එහෙමයි. මේ ලෝකේ ඕනෑම කෙනෙකුට කරු කරනවා. අපි ගහකට කරු කරනවා කියන්නේ ඒ ගහට ලැබෙන යම් විශ්ව සත්‍ය ප්‍රමාණයක් තියෙනවා. අපි ගහට කරු කරනවා නම් ඒ ගහට ලැබෙන විශ්ව සත්‍ය ප්‍රමාණයක් අපිට ලැබෙනවා. අපෙන් විශ්ව සත්‍ය ප්‍රමාණයක් හතරයි. ඉතින් අපි අතර හොඳ බැඳීමක් ඇති වෙනවා. ගහ අපිට කිඩි දෙනවා. අපි අතර සුවඳ බැඳීමක් ඇති වෙනවා. ඒ වගේම මේ ආගමික නමයි කියනත් විශාල ශක්ති ප්‍රමාණයක් තියෙනවා. එයාලට විශාල විශ්ව සත්‍යයක් ආකර්ෂණ පුද්ගලෙ. එයාට මේ විශ්ව සත්‍ය ලැබෙන තුලින් අපි එයාට කරු කරනකොට එයාට ගරු කරනකොට අගය කරනකොට එයාට වන්දනාමාන කරනකොට ඒ තුලින් අපිට එයාලට ලැබෙන විශ්ව ශක්තිය කොටසක් ලැබෙනවා. ඉතින් අපිට යහපතක් සිද්ධ වෙනවා. මේ විදිහට ලෝකයේ තියෙන හැම ආගමකටම තියෙනවා යම් කිසි සත්‍යයක්. ඒ නිසා හැම ආගමක්ම අගය කළ යුතුයි. ඒ නිසා ඉතින් අවසාන වශයෙන් ආදරය ගැන යමක් කියන්න ඕන. ආදරය කියන්නේ මොකක්ද? අර කතාවක් තියෙනවා මෙන්න සින්දුවක් තියෙනවා. ප්‍රේමය ලොව හැම තැනම ඇති හැම දිනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙක්ගේ නැති. ඇත්තද මේ කතාව? ප්‍රේමය කියන්නේ මොකක්ද? මම හිතපු විදිහට ප්‍රේමය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි හැමෝටම යම්කිසි ආශා කරන රූපයක් තියෙනවා. රූපශේෂයක් තියෙනවා. සමහර මිනිස්සු අපිට පෙන්වන්න බෑ. සමහර මිනිස්සුන්ට අපි කැමතියි. අපි හිතමු එහෙම කැමති රූපයක් කෙනෙක් ස්වභාවයෙන්ම අපිට කැමැත්තක් දක්වනවා වගේ දැක්කොත්
එහෙම හැඟීමක් අපිට ඇති වුණොත් අපිට එයා කෙරේ ආදරයක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත අනුව අපි එයා දක්වන සතුටක් ඇති වෙනවා. ඒ ඔස්සේ එයා අපි කතා කිරීමත් එක්ක ටික දුරක්ම ගියාට පස්සේ අපේ මොළේ ස්‍රාව වෙනවා එන්ඩෝෆින් කියලා සංද්‍රව්‍ය. ඒක කියනවා සතුටු හෝමෝන කියලා. මේ සතුටු හෝමෝන නිසා ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ ප්‍රබෝධයෙන් උත්තේජනයක් ඇති වෙනවා. මේ උත්තේජනය කොච්චර ප්‍රබලද කියනවා නම් කංසා නැත්නම් කොඩේන් මාත්‍රා එකක් ගත්තාම එම් උත්තේජනයක් ඇති වෙනවා. ඒ වගේ මාත්‍රා 50ක් ගත්තා වගේ උත්තේජනයක් මේ දෙන්නේ ආදරයෙන් බෙදච්චාම ඇති වෙනවා කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ වගේ අය ටච් මහල් හදනවා ඒකේ වැඩ කරනවා. ඉතින් අන්තිමේටම ඔය ආදරේ වැඩි වෙච්චාම වෙන තව අහිතකර ප්‍රතිඵලයක් තමයි තමන්ගේ කායික සම්බන්ධතාවලට ගිහින් ලිංගික සම්බන්ධතාවලට යනවා. ඒ තුලින් දරුවන් ලෝකෙට දී වෙනවා. ඇත්තටම ලිංගිකත්වය කියනවා ලිංගිකත්වය කියන්නේ නරක දෙයක්. මේක බලනකොට ලිංගිකත්වය කියන්නේ නරක දෙයක් නෙමෙයි. ලිංගිකත්වය කියන්නේ ශක්ති විශේෂයක්. ලෝක ශක්තියක් තියෙනවා. ලිංගිකත්වය නැත්තම් මේ ලෝකේ කිසි දෙයක් නැති වෙන්න පුළුවන් ඇත්තටම. ඒ ලිංගිකත්වය මටම තමයි අත්තර මේ ලෝකේ හදාපවතින්නේ. ලිංගිකත්වය නරක දෙයක් නෙමෙයි. නමුත් පොඩි ළමයි එහෙම නැත්තම් කිසිම පාලනයක් සංගමයක් නැතුව ලිංගික ක්‍රියා කරන්න ගියාම ඇත්තට ප්‍රශ්න රාශියක් තියෙනවා අපිට. විශේෂයෙන්ම පොඩි ළමයි අවුරුදු 11 25 අතර කාලේදී ලිංගික අවුරුදු 19 අතර කාලේදී ලිංගික එකතු වෙන්න ගියාම හැදෙනවා ටීනේජ් ප්‍රෙග්නන්සි. පොඩි ළමයි ගැප් ගන්නවා. පොඩි ළමයි ගැප් ගත්තාම මොකද වෙන්නේ? ළමයි හදාගන්න බෑ අපිට යාලා. ආර්ථික ශක්තියක් නැහැ. මව්පියෙක් වෙන්න සුසුකම් සපුරලා නැහැ. ඒ වගේ සමාජ පසුබිම ආශ්‍රිතව තියෙනවා. ඊළඟට තව එකක් තමයි ලිංගාශ්‍ර රෝග කියලා જાතියක් තියෙනවා. හිතන එක්කෙනෙක් එක්ක ලිංගික එකතු වෙන්න ගියාම ලිංගික ක්‍රියාවලට වැඩි ඇලුම්කම් දක්වනකොට අපිට ලිංගාශ්‍ර රෝග කියලා જાතියක් හැදෙනවා. මොනවද ලිංගාශ්‍ර රෝග? ලිංගික ඉන්ද්‍රියන් ආශ්‍රිත රෝග. මේවා කාටවත් කියන්න බොහෝ අය ලැජ්ජයි. ඉතින් ගොඩක් කල් මේවා නිසා දුක් විඳිනවා. එහෙම ලිංගාශ්‍ර රෝග වර්ග කීපයක් තියෙනවා. මම කියන්නම් මේ වගේ ලිංගාශ්‍ර රෝග වර්ග කීපයක් ගැන. එකක් තමයි ලිංගික හර්පීස් කියලා රෝගයක් තියෙනවා. ලිංගික හර්පීස් කියන රෝගය තමයි ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව බිබිලි ගත වෙනවා. මේ බිබිලිතා වේදනාකාරී දෙවිල්ලක් ඇති වෙනවා. ඒ දෙවිල්ලෙන් ජීවත් වෙනවා. කාලෙකට මේවාටපත් වෙනවා. ආයෙ කාලෙකට එනවා. ඉතින් ජීවිත කාලය පුරාම ලිංගික හර්පීස් ඇති මිනිහෙකුට කාන්තාවකට දුක් විඳින්න වෙනවා. ලිංගික හර්පීස් දෙන්නේ අනාරක්ෂිත ලිංගික සමතාව වගේ. එක්කෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ රෝගී පුද්ගලයෙක් නම් ලිංගික සමතාව පැවැත්වීම තමයි ලිංගික හර්පීස් ඇති වෙන්නේ. අනාරක්ෂකේ කොණ්ඩමයක් නැතුව පාවිච්චි කරනකොට කොණ්ඩම එක ආරක්ෂාවක් එච්චරම බලාපොරොත්තු වෙන්න බෑ. ඒ පාවිච්චි කරන ක්‍රමය අනුව වෙනස් වෙනවා. නෙමින් ලිංගික හර්පීස් ඒක. අනිත් එක තමයි ගොනෝරියා. ගොනෝරියා කියන්නේ ලිංගික ප්‍රදේශයේ ලිංගික ඉන්ද්‍රිය වලින් ශ්‍රාව පිට වෙනවා. පිරිමින් නම් කිරිපාට ශ්‍රාවයක් පිට වෙනවා. ස්ත්‍රීන්ගේ කිරිපාට ශ්‍රාවයක් පිට වෙනවා. ඒක හැත්තට පැහැදිලි නැහැ. නමුත් ඒකත් වේදනාකාරී මුත්‍රා දැවිල්ල හැදෙනවා. ගැප් ගත්ත ස්ත්‍රියක් ගොරෝරියා වැදුනොත් එයාට දීකරන දරුවගේ ඇස් අන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ සම්පූර්ණතාව තියෙනවා. මනදර උපත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවත් ඉතා වේදනාකාරී රෝග. අනිත් එක කිසිම කෙනෙක් හරියට විශ්වාස නැති නිසා සාමාන්‍ය රජයේ සේවකයෙක් රජයට එනකොට බලන VDR කියලා පරීක්ෂණයක්. ඒක කරන්නේ සිෆිලිස් කියන රෝගයට. සිෆිලිස් කියන්නේ ටිකක් දරුණු රෝගයක්. සිෆිලිස් කියන්නේ සිෆිලිස් රෝගයේ සමග ලිංගික වෙකුණාම අනාරක්ෂිත ලිංගික වෙකුණාම කෙනෙකුට බෝල් රෝගයක්. සිෆිලිස් හැදුනේ එහෙමයි. ඒකට සිෆිලිස් ඉස්සල්ලාම හැදෙන්නේ පොඩි තුවාලයක් හැදෙනවා ලිංගික බැක්ටීරියාවක් ඇතුළු වෙන්නේ. ඒ බැක්ටීරියාව වලට පස්සේ පොඩි තුවාලයක් හැදෙනවා. ඒ තුවාලේ කාලයක් තිබුණා හොඳ වෙලා යනවා. ඊට පස්සේ බැක්ටීරියාව ශරීරයට එකතු වෙලා ටික කාලයක් තිබිලා ශරීරේ පුරාන් කුෂ්ඨයක් දානවා. දෙවන යද්දී ඒ කුෂ්ඨය දැම්මම පස්සේ ඒක ටික කාලයක් නැති වෙනවා. ඊට පස්සේ තුන්වන අදියරට ඒක පාට අන්ධ වෙන්න පුළුවන්. heart attack හැදෙන්න පුළුවන්. ඒ වගේ දේවල් දෙන භයානක රෝගයක්. ඒ නිසා විශේෂයෙන්ම රජයේ සේවකයන්ගේ සිෆිලිස් වල මීඩියා පරීක්ෂණය කරනවා. ඒ වගේම ගර්භණී අම්මලාගෙත් කරනවා. ගර්භණී විශේෂයෙන් මේ ඒ රෝග වලට එන අවදාන වගේම ගර්භණී ළමයාට ගර්භණී මවගේ ළමයාට සිෆිලිස් හදුනොත් එයාට සහජ උපදන්සික රෝගයක් හැදෙන්න පුළුවන්. ඒ නිසා උපදන්සික රෝග ලිංගාශ්‍ර බෝන රෝගයක්. තව දෙනවා කැන්ඩිඩා කියලා රෝගයක්. කැන්ඩිඩයිසිස් කියලා. ඒකත් කිරි කැදලි වගේ ලිංගාශ්‍ර රෝගයක බෙදෙන රෝගයක්. එතකොට ඒක සාමාන්‍ය වතුරෙම පෝ වෙනවා කියලා කියනවා. මේවට බෙහෙත් තියෙනවා. නමුත් ඒවත් අනාරක්ෂිත ලිංග සමතාවයෙන් බෝන රෝග. තව තියෙනවා වැදගත්ම තමයි ලිංගික ඉන්ඩන් කියන රෝගයක්. ලිංගික ප්‍රදේශවල බෝනවා ලිංගික ගෝව මල වගේ ඉන්නෝ
මේවා ගැප් ගෙලිය හදුණු ගැප් ගෙල පිළිකාවලට හේතු වෙනවා. ඒ නිසා අපි 6 වසර ළමයින්ට දෙනවා 6 වසර ගෑනු ළමයින්ට HPV එන්න. human papilloma virus එන්න. ලිංගික ඉන්නන්ට විරුද්ධ දෙන්න. තව තියෙනවා hepatitis B කියලා රෝගයක්. ඒක ඉතා දරුණු රෝගයක්. ඇදුනොත් මැරෙනවා. ඊළඟට තියෙනවා තව HIV. ලෝකෙ වඩා ප්‍රතිපදිත පාංග දශක කීපයක පැතිරලා ගිය රෝගයක් HIV. ඉතින් මේවා ඔක්කොම ලිංගාශ්‍ර බෝන රෝග. ඒවා බොහෝ විට හැදෙන්නේ අනාරක්ෂිත ලිංග සම්තාවකින්. එක් අයෙකුට වඩා වැඩි දෙනෙක් සමග ලිංගික එකතු වීම මගින්. ඉතින් මේවා එහෙම ලිංගික එකතු නොවන විශේෂම සැලකිලිමත් වෙන්න ඕන. අපේ ආගම මොනවාන් තියෙනවා පන්සිල් වල කාමයේ මිච්ඡා කියලා පදයක් එක් අයෙකුට වඩා ඇතුළත සහ වැරදි කාමසේ මේ දෙන්නේ නැහැ. එපා කියනවා මේ කියන්නේ ඒකේ වෙනවා ලිංගාශ්‍ර බෝන වගේ උපප්පලකුත් වෙනවා. තව භ්‍රමචර්යාව කියලා දෙයක් තියෙනවා. භ්‍රමචර්යාව කියන්නේ සාමාන්‍ය ලිංගිකව එකතු වෙන්න අවසර නැති කාලයක ලිංග එක් නොවි සිටීම. එළිය මොකද සිද්ධ වෙන්නේ? ඒකෙන් වෙන්නේ ලිංගික ශක්තිය වෙනස් ශක්තියකට පරිවර්තනය කිරීම. ඕවෙ මානසික ශක්තියට පරිවර්තනය වෙන්න පුළුවන් වෙනස් ශක්තියකට. ඇත්තටම ලිංගික ශක්තිය වෙනස් ශක්තියකට පරිවර්තනය කරන්න පුළුවන්. ඒක එක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. ඒසම කාස් පරජ්ජු වාලක මන්දාව කියලා එකක් හැදුවොත් රාජමහල් හැදුවොත් ඒ වගේ දේවල් මම හිතන්නේ මේ ලිංගික ශක්තියට පරිවර්තනය කරන දේවල්. ඉතින් මේවා ආශ්‍රයෙන් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම ඉල්ලනවා. අවසාන වශයෙන් මම තව දෙයක් කියන්නවා. විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වල තියෙනවා මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියලා දෙයක්. විශේෂයෙන්ම ආද සම්බන්ධතාවවලදී මේවා වාච කරන වශී ගුරුකම් කියලා වගේ ඒක වගේ ඇත්තක් තියෙනවා. ඇත්තටම ඒ වගේ ඇත්තක් ඇද්ද නැද්ද කියන එක හොයනට වඩා පොදු ඒ වගේ නොලෙ ඒවාට නොගොස් සිටීම. ඒවට ගියාම මොකද වෙන්නේ? ඒවා ලොකු ප්‍රශ්න ගොඩකට මැදහත් වෙනවා. ඒ මිනිස්සු අපිව වැරදිවා එදවන්න පුළුවන්. වැරදිට අපේ මුදල කඩා ගන්න පුළුවන්. ඒ වගේ ලොකු ප්‍රශ්න වලට තියෙනවා. අපි දන්නේ නැහැ ඔය ඇත්තක් නැත්නම් තියෙනවද කියලා. සමහර වෙලට තියෙන්න පුළුවන්. නමුත් යන්ත්‍ර මන්ත්‍ර වල ශබ්දය අනුව ශබ්ද තරංග අනුව MC බලපෑමක් කරන්න පුළුවන් කියලා කරනවා. නමුත් අපිට දෙන හොඳම එහෙම දෙයක් තියෙනවා නම් හොඳම දේ තමයි පිළිත්. කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය, සූවිසි දුපිරිත. ඒ වගේ පිළිත් අපිට වාචා කරන්න පුළුවන් කිසිම හානියක් නැති දේවල්. ඒ තුලින් ඔබගේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. ගාථා පාවිච්චි කරන්න පුළුවන්. පන්සිල් පත් පාවිච්චි කරනවා. ඒ වගේ අපිට ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ අනුව මේ කියන කොටස් ඔයාගේ ජීවිතේට එකතු කරගෙන ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා ඉල්ලනවා. දැන් මම අන්තිම වශයෙන් මේ දේශය අවසන් කරන්න මම මෙච්චර වෙලා කියපු කතාවේ සාරාංශය ඉදිරිපත් කරන්න. ඒ සාරාංශය මේ විදිහට තමයි ලියවෙන්නේ. සාර්ථක මිනිහෙක් කියන්නේ කවුද? කිසි කෙනෙකුට ණයක් නැති සීමිත අවශ්‍යතා සහිත සතුටින් සිටින ගැටුම් ඇති නොකරගෙන හොඳ වැඩ කරන නිරෝගී පරමාර්ථ ප්‍රතිවිධානයකට තමයි සාර්ථක මිනිහෙක් කියලා කියන්නේ. අවුරුදු 25 අතර කාලය තුල ඔබ ගත කරන ජීවිතය අනුව ඔබගේ අවුරුදු 40 50 කාලයේ ගත කරන ජීවිතය තීරණය වෙනවා. දෙව් සැනින් පිළිදෙන්නේ නැහැ වගේ යහපත් පුරුදු වල හොඳ ප්‍රතිඵල ලැබෙන්න සමහර වෙලාවට ඉක්මන ලැබුණා, සමහර වෙලාවට අවුරුදු 20 විතර කාලයක් ගත වෙනවා. සෞඛ්‍ය කියන්නේ කායික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම. සමතුලිත ආහාර වේලා ගැනීම, ප්‍රමාණවත් ජලය බීම, ප්‍රමාණවත් නිින්ද, ප්‍රමාණවත් ව්‍යායාම කිරීම, මත්ද්‍රව්‍ය වලින් වැළකීම, රෝගයක් වලට නිසි ප්‍රතිකාර ලැබීම තුළින් කායික යහපැවැත්ම හදාගන්න පුළුවන්. විනෝදාංශ වල යෙදීම, භාවනා කිරීම, මානසික යහපැවැත්ම හදාගන්න හැකි ක්‍රම. මානසික යහපැවැත්ම අයහපත් වෙච්චාම මානසික රෝග හැදෙනවා. මානසික රෝග බොහෝකට බටහිර වෛද්‍ය විද්‍යාවට අධිකාර තියෙනවා. කිසිම පුද්ගලයෙක් සුන්ගයට නැති නොකර ගනිමින්, කිසිම පුද්ගලයෙක් ප්‍රතික්ෂේප නොකර ගනිමින්, හොඳ වැඩ අගය කරමින්, නරක වැඩ ප්‍රතික්ෂේප කරමින්, සාකච්ඡාවෙන් සම්මුතියෙන් ගැටළු විසඳීම තුළින් අපිට සමාජයේ යහපැවැත්ම හදාගන්න පුළුවන්. අවිගත්තෝ අවියම්ම නැසති නිසා අවි ගැනීම අපි ප්‍රතික්ෂේප කරනවා. අධ්‍යාත්මය කියන්නේ තමන්ගේ හැඟීම් එක්ක අනුදුරු කිරීමක්, ආදරය, කරුණාව, දයාව වගේ දේවල් ඇති කිරීම. ලෝකයේ ආගම් ඊට පස්සේ ඇති වෙලා තියෙනවා. ලෝකේ බොහෝ ආගම් තියෙනවා. ඒ හැම ආගමකටම කුමක්කෝ ගැඹුරු සත්‍යයක් තියෙනවා. අපි හැම ආගමකටම ගරුකල යුතුයි.
ආදරය කියන්නේ කැමැති රූපයකට ආදාහ කිරීම ප්‍රතිඵලයක්. ඉන් සතුට හෝමෝන ඇස්වාවන ප්‍රබෝධයක් ඇති කරනවා. ඒ ප්‍රබෝධයේ හපත් වලට අපි යොදා ගන්න පුළුවන්. ලිංගිකත්වය නරක දෙයක් නෙවෙයි. අධිකව ලිංගික ආශා කිරීම නොකළ යුතු දෙයක්. ලිංගික ශක්තිය වෙනස් ශක්ති විශේෂ වලට පරිවර්තනය කරන්න පුළුවන්. එක් අයෙකුට වඩා වැඩි සහකාරකම් ඇසුරු මගේ ලිංගාශ්‍ර රෝග බෝ වෙනවා. ගොනෝරියාව, හර්පීස්, කැන්ඩිඩා, සිෆිලිස්, ලිංගාශ්‍ර බෝන් රෝග, ලිංගික ඉන්නන්, හෙපටයිටිස් B, HIV, සුලභ ලිංගාශ්‍ර බෝන් රෝග. ඊළඟට යන්ත්‍ර මන්ත්‍ර දුර්ගමන සත්‍යයක් තිබුණත් ඒවා පස්පස් හඹා යාම නොකළ යුතුයි. පිරිත්, ගාථා, සූත්‍ර වගේ දේවල් භාවිතය තුළින් අපිට යහපත් ප්‍රතිඵල අත්විඳ පුළුවන්. හොඳයි, මේ කරුණු කීපය තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේක ඉතා වේගයෙන් මම කිව්වා මම හිතන විදිහට. මොකද ඒකට හේතුව මේක වීඩියෝ එකක් නිසා කෙටි කරන්න අවශ්‍ය වුණා. ඔබට අපහසුයක් වුණා නම් සමාව වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔබ තුන්දෙනාටම මේ කියන කරුණු එකතු කරගන්න ඔබ ජීවිත කියලා